එයාට මම හිතුවේ නෑ මේ පැකේජ් එක මට හම්බ වෙයි කියලා. ඕඩර් එක දාලා මම මාස 2ක් විතර. අනේ මන් දන්නේ අද මට හම්බුනේ පැකේජ් එක මිසින් වෙලා කියලා. දැන් ආවේ එයාලා කිව්වා පැකේජ් එක මිසින් වෙලා කියලා. ඉතින් මම හිත හදාගත්තා මගේ පැකේජ් එක ආයෙ හම්බෙන්නේ නැති වෙයි කියලා. මං හිතුවා ආයෙ නම් මං තෙමු එකෙන් ඕඩර් කරන්නේ නැහැ කියලා. මොකද හැබැයි ඊයේත් මං තෙමු එකෙන් ඕඩර් එකක් දැම්මා මේක ඉන්නේ කියලා කිව්වයින් පස්සෙත් මම හිතුවේ නැති වුණාම පැකේජ් එක ලැබුණාම හරිම සතුටුයි මට. දැම්ම දවස මට මතක නැහැ හරියට කොහොම හරි මාස එකහමාරක් දෙකට කිට්ටුයි. අද ජූනි 4. ඔව් අද ජූනි 4. අද තමයි මට මේ පැකේජ් එක හම්බුනේ. මේක මොනවද තියෙන්නේ කියලා. ඇත්තටම මට හිතා ගන්න බෑ මම හිතුවේ මේ පැකේජ් එක එන්නේ නැති වෙයි කියලා. එහෙම එන්නේ නැති වෙයි කියලා හිතලා ආවම මට ගොඩක් සතුටුයි. මොනවද තියනවා මේක කොප් එකක්. ඊළඟට තියනවා කාගෝ හෑන්ඩ් එකක්. අම්මට සිරි මේක ලොකුයි. ඉනත් ලොකුයි. ඊට පස්සේ මේකට තමයි මේ මෙච්චරයි. අපේ බොඩි එක එහෙම ස්ක්‍රබ් කරද්දී මේක යූස් කරන්න පුළුවන්. පැකේජ් එකේ ඔච්චරයි තිබුණේ. හරි. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මුලින්ම ස්කර්ට් එකක්. ඒක ලස්සනයි. මේක ඒකත් ක්වොලිටියටම දෙනවා. ඒක ඊළඟට ආය පොඩි ගැජට්ස් ටිකක් තියෙන්නේ. මොකක්ද මේ තෑග්ග ඔයා සතුටින් බාරගනීවි කියලා හිතනවා. මට මෙහෙම එකක් කලින් ඇවිල්ලා just for you. අනේ මට තෙමු එකෙන් කාඩ් එකක් එවලා ඇතුලේ මෙන්න මෙහෙම ලියලා තියෙනවා. සිංහලෙන් මේ තෑග්ග ඔයා සතුටින් බාරගනීවි කියලා හිතනවා. මේක මම මේ ඕඩර් කරේ අපේ අක්කා. ඊටම තමයි මේක වෝල් ස්ටිකර් සෙට් එකක්. මේකත් මගේ නෙමෙයි අපේ අක්කා ඕඩර් කරේ. ඊට පස්සේ මේකත් මගේ නෙමෙයි අපේ අක්කගේ. මෙන්න මේක බ්ලොග් එක කොච්චරයි? එහෙනම් හරි අද බ්ලොග් එක කොච්චරයි? චර වෙලා බ්ලොග් එක බලන්න. thank you. එහෙනම් අද බයි බයි.